අදත් උදෑසනම දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන අවස්ථාවට අපි දැන් ඇවිල්ලා තිබෙනවා. අපි අද අවධානය යොමු කරමු මතෙව්ස් සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ. ඒ මෙසේ සඳහන් කරනවා. මෙසේ ආබ්‍රහම් පටන් දාවිද් දක්වා සියලු පරම්පරා 14ක්ය. දාවිද් පටන් බැබිලෝනියට ගෙන යාම දක්වා පරම්පරා 14ක්ය. බැබිලෝනියේ සිට බැබිලෝනියට ගෙන යාමේ පටන් ක්‍රිස්තුස් වහන්සේ දක්වා පරම්පරා 14ක්ය. ආබ්‍රහම්ගේ ඉඳලා ක්‍රිස්තුස් වහන්සේ දක්වා පරම්පරා දිහා බැලුවොත් 42ක්. පරම්පරා 42ක් තිස්සේ ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව දෙවියන් වහන්සේ විශ්වාසවන්තව ගෙනෙමින් ආබ්‍රහම්ගේ වංශය වන ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන සමස්ත ලෝකයාම ආශිර්වාද කරන්න පටන්ගත් බව මේ කතාව පටන් ගැන්මේදීම පොතේ කර්තෘවරයා වන මතෙව්තුමා විස්තර කරන්න පටන් ගන්නවා. එතුමා කතා කරන ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ ගැන පොරොන්දුව ආබ්‍රහම්ට දුන්නා වූ පොරොන්දුවක්. පරම්පරා 42කට ඒ පොරොන්දුව විශ්වාසවන්තව දෙවියන් වහන්සේ රැගෙන ආපු හැටි පිළිපෙනවා. අපිට දන්නවා නානා ප්‍රකාර අයගේ නම් තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේ ඒ විවිධාකාර අයගේ පරම්පරා තුල දෙවියන් වහන්සේ තමන්ගේ පොරොන්දුව එක ලෙසම ඉෂ්ට කරලා තියෙනවා. මම ඔබට කියනවා ඔබට දුන්න පොරොන්දුව ඔබේ පවුලට ඔබගේ පරම්පරාවට දුන්න පොරොන්දුව පරම්පරාවෙන් පරම්පරාවට ඉෂ්ට කරන්න උන්වහන්සේ විශ්වාසවන්තයි. මේ අපි දකින්නේ දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම. එනිසා අද දවසේ ඔබට දුන් පොරොන්දු ඉෂ්ට කරන්න උන්වහන්සේ විශ්වාසවන්ත බව දැනගෙන වසරේ ඉතිරි මාස ටික ඇදහිල්ලෙන් සහ විශ්වාසව සිටින්න උන්වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ ඔබට ජේසු පීඨයි.